සතු පැහැදී ඒ සුන්දර ගෞරවාන්විතව අපේ ස්වාමීන් වහන්සේ මත්කලාවෝද අවස්ථාවට සම්බන්ධ වෙලා මේ උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාවක් කරගන්නට යෙදුනි. ඒ නිසා මේ උතුම් වූ කටයුත්තට අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේට ආරාධනාවන් සිද්ධ කරලා අපේ ධම්මදාරී බෞද්ධ සංගමයට ලොකු ශක්තියක් වෙමින් විශේෂයෙන් රටට ලෝකයට විශාල දායකත්වයක් ලබා දෙමින් අඹදණ්ඩේ ගමට ලොකු ගෞරවයක් ලබා දෙමින් කටයුතු ඉෂ්ට සිද්ධ කරන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපේ සංජීව මැදවත්ත මැතිතුමාන් මේ ආරාධනාව සිද්ධ කරලා අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ වැඩම කරන්නට අවශ්‍ය කරන මූලික කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දෙන්නට යෙදුණා. ඒ නිසා මේ උතුම් වූ පින්කම ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරන්නට අපේ ධම්මදාරී බෞද්ධ සංගමයට ලොකු දායකත්වයක් ලැබිලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මම බලාපොරොත්තු වෙන්නේ පිළිගැනීමේ කතාව ඉෂ්ට සිද්ධ කරන්නට ඒ අඹදණ්ඩේගම ශ්‍රී තුම්පෑලේ විහාරස්ථානයේ වත්මන් විහාරාධිකාරී කුරුමහවල ශ්‍රී කාශ්‍යප පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී මා සහෝදර ගෝවුසේ රාහුල කාශ්‍යපාලංකාර පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මාස ගණනාවක් අපේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ වැඩම කරගන්නට. ඒ නිසා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුන නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් පරිවෙනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රාජමහා විහාරාධිකාරී ගුවන් විදුලි හා රූපවාහිනී ධර්මදේශක ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති අතිපූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම පඬිත හාමුදුරන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාව තුල පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුන කුරුමහවල ශ්‍රී කාශ්‍යප පිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පඬිත අපේ ලුණුගල ජයන්තාලංකාර පඬිත හාමුදුරන් වහන්සේ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී තැටිල්ලේ නන්ද පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය නම්ගම් වශයෙන් සිහිපත් කරන්නට කාල වේලාව නොහැකි වීම පිළිබඳව සිහිපත් කරමින් ඒ සියලු දෙනා වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම විශේෂයෙන් මේ උතුම් වූ පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට අපිට ගෞරවනීය හාමුදුරන් වහන්සේට ආරාධනාවන් සිද්ධ කරලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරලා දෙන්නට යෙදුන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපේ සංජීව මැදවත්ත මැතිතුමන් ප්‍රධාන මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන සියලුම ආරාධිත අමුත්තාන් මේ අවස්ථාව තුල පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ධම්මදාරී බෞද්ධ සංගමේ අපේ සභාපතිතුමන්, ලේකම්තුමන්, භාණ්ඩාගාරිකතුමන් ඇතුළු ඒ නිලධාරි මණ්ඩලය, සමාජික පිරිස, ඒ වගේම සභාවේ අපේ සභාපතිතුමන්, ලේකම්තුමන්, භාණ්ඩාගාරිකතුමන් ඇතුළු හැමදෙනාම මේ අවස්ථාවට නන් අයුරින් දායකත්වයේ ලබා දෙමින් අවට ගම්වාසී සියලු දායක පින්වත් පිරිසත් මේ අවස්ථාව තුල පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව මෙතනින් නිමා කරන හැමදෙනාටම තෙරුවන් සරණයි. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා එකතු කරමින් අපේ ස්වාමින් වහන්සේ ධර්මදාරී බෞද්ධ සංගමය මම ඔබට මුලින් මතක් කළා අපේ සියලු දෙනාටම පින්වතුන්ට මාස 8ක් වැනි සුළු කාලයක් ඇතුලේ විශාල වැඩ කොටසක් සිද්ධ කරන්න ශක්තිය හදලා තියලා තියෙනවා. එනිසාම
පුංචි අවස්ථාවක් අපේ නායක හාමුදුරුව ලබා දෙන්න කියලා කිව්වා. ඒ අනුව ගරු සභාපතිතුමනි ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා කෙටියෙන් අරමුණ පැහැදිලි කිරීමේ කාරණාව වෙනුවෙන්. අතිගෞරවනීය වූ වන්දනීය පූජනීය වූ මහා සංඝරත්නයෙන් පාද නමස්කාර පූර්වකව අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහත්මයා ප්‍රධාන කොට ඇති මේ අවස්ථාවට සහසම්බන්ධ වන සදැහැති ඔබ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම ධම්මදාරී බෞද්ධ සංගමේ ගෞරව නිලධාරීන් සමාජික සමාජිකාවන් සාවත්මන් දායක සභාවේ සියලු දෙනා ඇතුළු සම්භාවනීය ඔබ සියලු දෙනාගේම අවසරයි. මේ අවස්ථාවේදී පුංචි වේලාවක් ගන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ අපේ පුංචි ගම්මානයට මේ වාසනාව උදා කර ගන්නට අප කැප වුණු අපේ පුංචි සංගමය පිළිබඳව පුංචි වචන ටිකක් ඔබට කියන්නට අවස්ථාව තියෙන නිසා අපේ හාමුදුරනේ සමා වෙන්න මේ අවස්ථාවක් කරගන්නට හිතුණා. මාස 8ක් වගේ කෙටි කාලයක් තුල ධම්මදාරී නමින් අපි මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන බෞද්ධ සංගමය ආරම්භ කරලා මේ මාසයේ වෙන විට මාස 8ක් වගේ කාලයක් ගත වෙන්නේ දින 4ක් පුරාවට දැවැන්ත පොසොන් කලාපයක් නිර්මාණය කරලා 15000කට අධික සැදැවතුන් පිරිසක් මේ පින් බිමට පැමිණියා. එතනින් පස්සේ අපේ සිව්වන ක්‍රියාන්විතයේ විදිහට තමයි අපි අපේ ගෞරවනීය පූජනීය වූ අවසරයි කත්නෝරුවේ සිරිධම්ම අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ විහාරස්ථානයට වැඩම කරවලා මේ ප්‍රදේශයේ නියෝජනය කරන සම්භාවනීය ඔබ සියලු දෙනාටම උන්වහන්සේගෙන් සජීවීව බණපදයක් අසන්නට සලස්වා දෙන්නට ඕනි කියන බලාපොරොත්තුව අපට තිබුණා. ඒ බලාපොරොත්තුව අද දවසේ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ මූලික දායකත්වයේ ඇතුව ඒ සම්බන්ධීකරණයේ ඇතුව අපට අද ඔබ සියලු දෙනා වෙනුවෙන් ධම්මදාරී බෞද්ධ සංගමේ ධෛර්යයෙන් ශක්තියෙන් මූල්‍යමය දායකත්වයෙන් අපිට අද ඔබට ඒ අවස්ථාව උදා කර දෙන්නට වාසනාව උදා වුණා. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලික අරමුණ මේ තාරුණ්‍ය සුමකට ගෙනෙන සත්පුරුෂයන් සමාජයට බිහි කරන රටක් සමාජයක් ගොඩ නැගීම. අපේ ආමතුරුන් වහන්සේ ධම්මදාරී බෞද්ධ සංගමේ අරමුණම ඔබ වහන්සේගේ සත් අරමුණ හා සමානයි. ඒ නිසා ඉදිරියටත් අඹදණ්ඩේගම තුම්පැලේ විහාරස්ත ධම්මදාරී බෞද්ධ සංගමය මේ ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ සුබ සාධනය වෙනුවෙන් මහා සංඝයා වහන්සේලාගේ සුබ සාධනය වෙනුවෙන් අප කැප වී කටයුතු කරමින් මේ සමාජය යහපත් සමාජයක් සත්පුරුෂ සමාජයක් කරන්නට අවශ්‍ය සියලු දේ කරන්නට කැපවීමෙන් බැඳී සිටිනවා කියන පණිවිඩයත් මේ අවස්ථාවේදී මේ සියලු දෙනා වෙත ප්‍රකාශ කරන්නට කැමැතියි. ඒ නිසා මේ ධම්මදාරී බෞද්ධ සංගමය කළ අපරිමිත කැපකිරීමේ ප්‍රතිඵලය ඔබට අපට සතුටින් භුක්ති විඳින්නට දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාව ලබා දෙන්නට අපි වෙනුවෙන් අපට සහයෝගයක් වෙනුවෙන් මූලිකත්වයේ අරගත්ත අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට ඒ වගේම අපි වෙනුවෙන් දායකත්වයේ අනුග්‍රහය දැක්වූ සියලු දෙනාම මේ වෙලාවේ ඊටමත් ගෞරවයෙන් සිහිපත් කරමින් ගෞරවනීය ඔබ සියලු දෙනාටම ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරලා යහපත් සමාජයක් සත්පුරුෂ සමාජයක් ගොඩනගන්නට ඔබගේ සිත් සතන් පහදවා ගන්නා ලෙස ඊටමත් ගෞරවයෙන් යුතුව ඔබට ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ ඔබට කතා කළේ ධර්මදාරී බෞද්ධ සංගමයේ ගරු සභාපති ආර්.එම්. ධම්මික පියසේන ප්‍රියන්ත සමාවෙන්න ප්‍රියන්ත මැතිතුමන් ඔබතුමන් ඇතුළු ඔබේ සංගමයට සෝපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් දැන් දැහැත් වට්ටිය පූජා කරමින්
ආරාධනා එකතු කිරීම සඳහා ගරු සභාපතිතුමන් ධර්ම සභා මණ්ඩපයට පැමිණෙනවා ඇති. ඔබතුමන් ඒ ආරාධනාව සිද්ධ කරනු ලබනවා. සියලු දෙනාම සාදුකාර පවත්වමින් ඒ ආරාධනාවත් එක්ක සමගාමී වෙනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් සමගම තවත් සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා. දැහැත් වට්ටියත් සමගම ගරු උපසභාපති ඩී විජයකන්නන් මැතිතුමන් ධර්මයට සිංහලද දමිළද ඉස්ලාම්ද වෙනත් ආගමක්ද වෙනත් ජාතියක්ද කියලා ભેදයක් නැහැ. ඩී විජයකන්නන් මැතිතුමන් මේ සංගමේ මෙහෙවර අපේ ගෞරව ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගන්වීමේ කටයුත්ත සිද්ධ කරනු ලබනවා. මෙතන විශේෂත්වයක් තියෙනවා. එක්තරා සිංහලය බෞද්ධයෙකුත් තවත් දමිළ ආදරණීය හිතවතෙකුත් එකතු වෙලා උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා එකතු කරනවා. මේ දැවැන්තෝ කාර්ය වෙනුවෙන් ඔබ වහන්සේගේ වැඩම කරවීම ශක්තියක් විදියට සඳහන් කරමින් දැන් කාව්‍යානුසාරයෙන් එම ආරාධනාව සිද්ධ කරනු ලබන්නේ මේ ලංකා ධරණිතලය සදහම් ආලෝකයෙන් ආලෝකමත් කරන්නට සිය ජීවිතයම කැපවී වදාළ නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් පරිවේනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රාජ්‍ය මහා විහාරාධිකාරී වර්තමාන ගුවන් විදුලි හා එවැගේම රූපවාහිනී එවැගේමයි විවිධ ස්ථානවල විචිත්‍ර ධර්මදේශකයන්න් වහන්සේ නමක් ලෙස ප්‍රචලිතව කටයුතු කරනු ලබන අපි සියලු දෙනාගේම ගෞරවය ප්‍රණාමය ආශිර්වාදය ලැබ සිටින ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද අවසරයි කත්නෝරුවේ ශ්‍රී ශ්‍රී ධම්මා විධාන අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරවයෙන් මෙසේ ආරාධනා කෙරෙද්දී මේ කාව්‍ය ගායනයෙන් පසුව මංගල බේරී නාදය සිදු කරනු ලබනවා. ඒ වෙනුවෙන් එච්.එම්. ඉන්දික සමන් කුමාර ඇතුළු ඒ ශිල්පීන්ටත් වේදිකාව ඉදිරිපිටට ආරාධනා කරමින් අපි කවුරුත් සාදු නාදයක් පවත්වමින් මේ දහම් දේශනාව සඳහා ආරාධනාව සිදු කරනු ලබනවා. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨ
සතිපට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සත්තිං පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. නමෝ සාක්‍ය රාජමුනි සඳ බොමුලේ වැඩ උන්නෝදාදෙව් ලොසුරන් පාද වැඳ අවසර ලබාගෙන සුරරාජුන්ගෙන් ලැබවරම් සාදු නද කර සිටිය දෙව් කැල නර්තගීකට එක් මුලින් ගැසුවයි මුනි දුන්ගේ පාවැඳ දවුල් පෙරවර නාරන් දිනා මුනි මරංගනා බිඳ බුදු ගුණාගේ සුදම් ඉසරණා නසදුක් සන දහම් මම රස පෙන්වමින්ද සනමනා මනසිත් පින පිනා සමීඳුට
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති හොඳයි වැඩමවදාළ ගෞරවනීය විහාරාධිපති අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ සත්පුරුෂ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්වතියනි අපේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාරුණික ආරාධනාව පරිදි එවැගේම මේ ධම්මදාරී බෞද්ධ සංගමේ ආරාධනාව පරිදි මේ සිද්ධ කරන උතුම් වූ ධර්ම දේශනාමය පින්කම මේ අඹදණ්ඩේගම ගම්මානයටත් ප්‍රදේශවාසී බුදුනබුදු සියලු දෙනාටත් මහත් වූ ආශිර්වාදයක් විශේෂයෙන් අපේ අම්මලාට තාත්තලාට මැදවත්ත මැතිතුමනි ඔබතුමාගේ නේද අම්මා නැතිවලා දවස් 10ක් විතරනේ එතුමිය ඉන්න තැනක ඉඳන් මේක බලලා සතුටු වෙනවා ඇති එතුමියට සතුටු වෙන්න පුළුවන් මම මේ කාරණේ කියන්න ඕනේ මේ අඹදණ්ඩේගම ග්‍රාමය නගරයෙන් තරමක් ඈතක තිබුණත් ධර්මදේශනාවලට වඩිනවා නම් වඩින්න ඕන මේ වගේ ගම්වලට මොකද මේ ගම්වල අපේ අම්මලා තාත්තලා අපේ තරුණ දුවලා පුතාලා මේ කටයුතු කරන්නේ අර වාණිජමය අරමුණින් නෙමෙයි අර බජාර් භාෂාවෙන් කියනවා නම් මේවා කරන්නේ බොක්කෙම්මයි මේ ගම්වල අම්මලා තාත්තලා මේවා කරන්නේ හරි ශ්‍රද්ධාවෙන් මේ ගම්වල අපේ තරුණ දරුවෝ පින්නතුන් මේවා එක්කහු වෙලා කරන්නේ තරංගයකට එහෙම නෙමෙයි මම හොඳට දන්නවා ඔය
බොහෝ දෙනාගේ අර බොහෝ දෙනා ලොකු රේස් එකකට මේවා කරනවා. නමුත් මේ ගම් වල කවදාවත් එහෙම නැහැ. බුදුහාමුදුරුවෝ ගැන අප්‍රමාණ පැහැදීමකින් බුදුහාමුදුරුවෝ ගැන අප්‍රමාණ ගෞරවයකින් මේ පින්කමට කොච්චර මහන්සි වෙන්න ඇද්ද? මේ පින්කමට කොච්චර ඔට්ටු වෙන්න ඇද්ද? මේකට එක්කහුව වෙන්න ඕන කියලා කී පාරක් කතා වෙන්න ඇද්ද? ඒ හින්දා මම මූලිකවම මේ පින්කම වෙනුවෙන් ඉදල් පාරක් හරි ගහන්න ආපු සියලු දෙනාටම පින් අයිති වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ පින්වන්ත සිතුවිලි පහළ වීමම පින්නතුනි අපේ සංසාරේ භාග්‍යයක්. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඔය සංසාරේ කල්ප ගානකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවට අපිට තේරුම් ගන්න අමාරු වෙනවා, අවබෝධ කරගන්න අපහසු වෙනවා. මේ ආත්මය තුල මොකටද අපේ මේ ඉන්ද්‍රියන් හොඳට වැඩ කරන්නේ? මේ ආත්මය තුල මොකටද අපේ ඔය මේ අතපය හතර හොඳට වැඩ කරන්න යන්න එන්න පුළුවන්කම තියෙන? සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලබාගත් මිනිසත් භවයේ තුල අපේ ගම්වල අම්මලා තාත්තලා පුංචි කාරණයක් නම් තේරුම් ගන්න ඕනේ. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ අපේ අම්මලාට තාත්තලාට හරි පහසුවෙන් පින්නතුනි නිවන් දකින්න පුළුවන් ඔය ඇත්තන්ට. ඔය ඇත්තන්ගේ හිතවල ලොකුවට එදිරිවාදිකම් නැහැ. මේ ගම්වල පින්නතුන්ගේ හිතවල ලොකු වෛරක්කාරකම් නැහැ. එනිසා මම විශ්වාස කරනවා අනෙක් සියලු දෙනාටම වැඩියෙන් ඔය ඇත්තෝ උත්සාහ කරොත් පින්නතුනි මේ පින්නතුන්ට හරි පහසුවෙන් නිවන් දකින්නම පුළුවන්. ඒ සඳහා සුදුසු ආත්මය තමයි ඔය ලැබිලා තියෙන්නේ. ඒ සඳහා යෝග්‍යම ආත්මය තමයි ඔය ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනි බිම්බිසාර රජුරුවන්ගේ රාජධානියට වඩිනකොට මම මේ කියන්නේ ඔය අතපය හතර තියෙන කාලේ පොඩි වැඩ ටිකක් තියෙනවා ටික කරගන්න ඕනේ. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මේ ලෝකේ රත්තරන් නෙළුම් මල් උඩ රත්තරන් පාත්‍ර උඩ පයට පාවඩ උඩුවියම් බැඳලා පිදුම් ලබන කෙනෙක් ඉන්නවා නම් පින්නතුනේ කවුද? බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ එකම වෙලාවට උදේ 7 වෙන්න කලින් පින්නතුනේ කී තැනකනම් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධ පූජාව තියනවාද? මුළු ලෝකෙම. ඔහොම හම්බෙන්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. මේ ලෝකේ එකම වෙලාවට දිනපතා ඔය නිවාඩු දවසක එහෙම නෑ, කවදත් එහෙම තමයි. රුවන්වැලි සෑයකාවට උදේ 8ට විතර ගියොත් කිරියාහාර පාත්‍රයක් තියන්න ඉඩක් තියෙනවද? එහෙම හම්බෙන්නේ කාටද? අපේ බුදුහාමුදුරුවන්ට.
මේ සෑම කටයුත්තක්ම මේ කරන්නේ කවුරු වෙනුවෙන්ද? මේ චෛත්‍ය රාජානන් වහන්සේලා හදලා මේ ධාතු මන්දිර, බුද්ධ මන්දිර, මේ හැම එකක්ම ඉදි වෙලා වැඳුම් පිදුම් කරන්නේ කාටද? මේට අවුරුදු 2600කට ආසන්න කාලයකදී පරිනිර්වාණයට ලක්වුණු අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඒ විදිහේ වාග්යක්, ඒ විදිහේ ලැබීමක් තියෙන උත්තමයාණන් වහන්සේ නමක් තමයි පින්නතුනි අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේ වෙලා ඉන්නේ. අපේ තරුණ දරුවෝ දුවලා පුතාලා මතක තියා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට පුදුම විදිහට තිරිසං සත්තු විතරක් නෙමෙයි ස්වභාව ධර්මයේ පවා හරියට ගරු කරනු. අපේ මේ තරුණ දරුවෝන්ගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේට බුද්ධවත කරන එකේ පොඩි අඩුවක් තියෙනවා. ඒවා කොච්චර විස්මිතද කියනවා නම් අර මතකද පින්නතුනි? නේ 2004 අවුරුද්දේ සුනාමිය ආවා. කොන්ක්‍රීට් ගොඩ දාගෙන ගියන පැරලි ස්ටේෂන් එකේ රේල් පීලි දෙකට නැවිලාද? දැක්කම දින්න පොතක්වත් ගැලවෙච්ච බුදුමිනේ නෑ. ගාල්ල බුදුමිනේ කිරිනේ දෙන්නා කියන්නේ. දැක්කලොත් දින අතරජානේ. සේරම කලාවරක ගහගෙන යනවා. කවුද? අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ බුදුම විදිහට ස්වභාව ධර්මයේ ඉඳන් ගෞරව ඊළඟට ප්‍රකටයි. අර නිමාවිගාවේ අර පුරුදුරවයින් රාජයදා කුරින් සෝඩලේ ගාවේ මාලිගාවට ගෙවිදින්න හදනකොට වෙනදුනේ උස්සම් කවුල විද්‍යාවෙන් දුබලා නුගෙවල දිලන් දිලවිලා ඉන්නවා. වෙනරන්ජන් මහත්තයා මොකද විස්තරය? උස්සම් කවුල විද්‍යාවෙන් දුබලාගෙන ඉන්නවා. දක්ෂ පක්ෂකම් දිනද්දෝ ඇවිල්ලා දන්නා ජාති කරන පුදුන තාන්නේ හෙල්ලෙන්නේ. ඒක දඩබ්බර ගෝවි කියලා අදාළ කනද හෙන්දුව දාලා හෙන්දුවේ ඉල්ල කන ඉරාගෙන වැක්කෙනවා. අතා කවුල පිළින් තිබ්බා. කම්වලලේ ඇස්වල කඳුළු අතා කෑනේ ඔබ විතරයි. නිලමේදීලා බලන කොටත් කතා කරනවා. නිලමේද සැකලි දිලා කතාගේ අතුමයි කරලා බලුවා. බලනකොට දරදා කරඬු තැන්පත් කරලා තිබ්බ රන්සිල්ගේ ලොක් දෙකක් පුරුල් වෙලා පටි. දැන් දිරිසන් සදා දන්නවා උස්සපු කකුල බිමින් තිබ්බනම් මොකද වෙන්නේ? දලදා කරඬුව දුබ වැටෙනවා. හෙන්දුව කරඬ දාලා අදිනකොට තිබෙන්නත් කකුල බිමින් තියන්නේ. එහෙමයි තිරිසන් සත්තු දෙල අදට බොරවලා තියාගෙන ඉන්නේ. ඒ සත්තුන්ට ස්වභාව ධර්මයේ බුදුහාමුදුරුවෝ දැනෙන තරම් එක්කල සක්වලක් බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රයේ පැටලලා මේ සක්වල පුරාවට
ඒ හඬ අදට රැව් පිළිරැව් දෙනවා වෙනද? ඒ අතරින් අපට පොඩි විශේෂයක් තියෙනවා. අපිට ලොකු වැදගත්කමක් තියෙනවා. මොකක්ද අපිට තියෙන්නේ වැදගත්කම? මම ස්වභාව ධර්මයක සත්තුන්ට එහෙම දැනෙනවා. අපේ බුදුහාමුදුරුවෝ අපිට කොහොමද දැනෙන්න ඕනද? දැන් කොහොමද බුදුහාමුදුරුවෝ දැනෙන්නේ? උන්වහන්සේගේ ඒ ආයන අරමුණ පරමාර්ථය තිබ්බේ. අර මදලද පින්නතුනි දීපංකර බුදුහාමුදුරුවෝ වඩිනවා කොට පස්සේ සුමේද බෝසත් අවදීදී අට්ටියද පාරසුද්ධ කරනවා. අපි බෝධිසත්වයෝ ගිහිල්ලා ඉල්ල ගන්නවා මට කොටසක් දෙන්න කියලා. සුමේද බෝධිසත්වයන්ට හම්බෙන්නේ කොහොමද? අමාරු අපහසු කොටසක්. බොහොම අමාරු බොහොම අපහසු කොටසක්. මට සහිත කොටසක්. වෙලාවට සුද්ධ කරගන්න බැරි වුණා. ඈතින් බලනකොට මහරහතන් වහන්සේලා පිරිවරාගෙන දීපංකර බුදුහාමුදුරුවෝ වඩින කිට්ටු වෙන්න පාර සුද්ධ කරගන්න බැරි වුණා. අපේ බෝධිසත්වෝ දෙපාරක් හිතුවා. මඩ ගොඩේ වැටි වුණා. එතනලා ප්‍රාර්ථනා කරනවා. මගේ පිටෝඩින් වඩින් දීපංකර බුදුරජාණන් වහන්සේ මම ගුරුවර ළඟට ඇවිල්ලා බලනවා කවුද මේ ඉන්නේ? සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ඉන්න සකල ලෝකවාසී සත්‍යෝ වෙනුවෙන් දහම් දෙසන් මිනිස්සු සංසාර සාගරේ එතන කරනවා. පෙරම්පුරන බෝධිසත්වය සුමේද තාපසතුමන් දීපංකර පාද මූලයේ උපන්නදින වුණා සසර ගමන කෙලවර කරන්න තිබ්බා. මම කියන්නේ අපේ බුදුහාමුදුරුවෝගේ මුළු සංසාරේම අරමුණේ මොකක්ද? අපිට බලන්න කියන එක වෙනද? එදා දීපංකර පාද මූලයේ තනියම සසර ගමන කෙලවර කරන්න තියෙන කොටක් නැහැ. බුද්ධත්වයේ ලබාගෙන මම ඇතුළු සකල ලෝකවාසී සත්‍යයන් සසර දුකින් නිදහස් කරන්න ඕන කියන ඒ උත්තරීතර අරමුණ තිබ්බා අපේ බුදුහාමුදුරුවෝ. දීපංකර බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයවදලා දේශනා කරනවා. මේ ඥානාවදී මතු බුදුරණ ගෞතම නම් බුදුර බෝධිසත්වයේ ඒ ආත්ම ගානකට කලිනුත් අපේ බුදුහාමුදුරුවෝ කවුරු ගැනද හිතලා තියෙන්නේ? අපි ගැන හිතලා තියෙන්නේ පිටත. අපි සුද්ධෝදන රජුන්ට මහා මායා දේවිය තාම ඉපදිලා තමදින අර බමුණු නන්දියන් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මොකක්ද කියන්නේ? බෝධිසත්වයෝ 108ක් විතර එනවා. ඔය අතරේ කීප දෙනෙක් කියනවා කොණ්ඩඤ්ඤ තව බමුණ ඇතුළු 8 දෙනෙක් විතර. මේ බොහෝ දෙනා කිව්වේ කිහි ගෙදර හිටියොත් ඒ කාන්තෙන් සක්විති රජ වෙනවා. පැවිදි වුණොත් පුතු වෙනවා.
මේක අහපු සුද්ධෝදන රජුරු මුළු කිඹුල්වත් පුරේන සිද්ධාර්ථ බෝධිසත්වයන්ට කිසිම දුක හිතෙන දෙයක් තිබෙන්නේ නැහැ. ඔය මාලිගාවක් හදනවනේ මොනවාද මාලිගාව? රාම්‍ය සුරාම්‍ය සුබ අපිට දායකයන් මොනවද දෙන්නේ? ඔය අපිට දින ගෙවල් වගේ නෙමෙයි. වහිනකොට ඉන්නේ එකයි පායනකොට ඉන්නේ එකයි. ඍතු තුනටම ගැලපෙන මාලිගා තුන. සුරම්‍ය මාලිගාවේ අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ රාත්‍රියේ බෝධිසත්වයන්ගේ නාටිකාංගනාව විතරක් අන්තఃපුර විසෝ 48ක් කරලා තියෙනවා. 48 අපේ තාත්තලා කියන්නේ ඒක හදන්නේ ඔප්පුරුවත් දෙවියන්ට බැලුවේ 48 පරිවාර සේනා එක මාලිගාව යන හැම තැනක පේන්නේ කාම ලෝකයට ඇදලා බැදලා තියාගන්න දේවල් විතරයි. බෝධිසත්ව සංසාර කොච්චරන අපේ පරිපූර්ණ මේවා අතාරින්න මුළු දඹදිවම රජවරු බලාගෙන හිටියේ රත්තරම් පාටින් බැබලෙන යශෝදරා දේවිය සරණ පාවා ගන්න. ශිල්ප හරඹ දක්වලා ලබාගත් පිරිද ඒ විතරක් නෙමෙයි. උයන් කෙලියට ගිහිල්ලා එනකොට ආරංචි එනවා රාහුල කුමාරයා ඉපදුනා කියලා. පෙනුතුනේ එදාම ඉපදෙච්ච තමන්ගේ ලෙයින් මසින් ජාතක වුණු දරුවා අතෑරලා කාටද අභිනිෂ්ක්‍රමණය කරන්න පුළුවන්? මං කියන්නේ මේ වගේ මට්ටමටවත් එන්න අපි කොච්චර සංසාරේ පෙරම් පුරලා තියෙන්න ඕනද? කොච්චර සංසාර හැඩ ගැහිලා තියෙන්න ඕනද? මේ සෑම දෙයක්ම අපේ බෝධිසත්වයෝ සිද්ධ කරේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන් පෙන්නතුනි. මං කියන්නේ හැඟීම තියෙන්න ඕනේ. පිරිද රාජ්‍ය දූදරු සියලුම දේවල් අතෑරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. දැකලා තියෙනව නේද? බෝධිසත්ව දුෂ්කර ක්‍රියා කරපු ඡායාරූප මෙහෙම ඇති කියලා. මේ කැප කිරීම කවුරු වෙනුවෙන්ද? ඒ හැම එකක්ම අපේ බෝධිසත්වයෝ කරේ අප වෙනුවෙන් පින්නතුනි. උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කාලය තුල ආහාර ගන්නේ නැතුව හුස්ම ගන්නේ නැතුව පින්නතුනි බඩ පිටට ඇලිලා ඇස් දෙක ඇතුළට එබිලා බඩ අත ගානකොට පිට අත ගෑවෙන තරමට අප්‍රමාණ විදියට දුක් විඳේ කවුරු වෙනුවෙන්ද? අපිට හැඟීමක් තියෙන්න ඕනේ අපි වෙනුවෙන් කියලා. එච්චර උමනාවක් දැන් මම යෝජනා කරන්නේ මේ පින්නතුන්ට අපේ බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් එහෙම කරලා තියෙනකොට මොකක්ද අපි අපේ බුදුහාමුදුරුවන්ට කරපු සාධාරණය? මොකක්ද අපි ඒ උත්තමයාණන් වහන්සේට කරන සාධාරණය? උන්වහන්සේ පෙන්නපු මාර්ගය මම යෝජනා කරනවා. මොක තේරෙන්නේ නැතත් කමක් නැහැ.
මොන අවබෝධයේ තිබ්බේ නැතත් කමක් නැහැ. පින්නතුනි පුරුදු වෙන්න. අද ඉඳන් ඔය නේ පන්සිල්වත් රකින්න පුරුදු වෙන්න. මහ දෙයක් ඕනේ නැහැ. අද ඉඳන් පංචශීලයවත් රකින්න ඇබ්බැහි වෙන්න. අද ඉඳන් අදිෂ්ඨාන ශීලීව මේ සිල්පද පහවත් ආරක්ෂා කරගන්න. මේ සීතලේ මේ හුළඟේ මේ අම්මලා තාත්තලා මේ බණ අහන්න එක්ක අහුවෙලා ඉන්නේ ඇයි? ඔය හිතන්න එපා පින්නතුනි මේකක්වත් මේ හම්බෙන් සිද්ධ වෙන දේවල් කියලා. මේ හැම එකකටම තියෙනවා මේ සංසාරේ කොතන හරි ගනුදෙනුවක් තියෙනවා. මේ ගමේ කවුරුවත් හිතුවද ලංකාවේ පොලිසියේ දෙවැනි නිලධාරියා විදියට අපේ ගමෙන් කෙනෙක් යයි කියලා? කවුරුවත් හිතුවද මේ ගමෙන් ඉපදෙච්ච කෙනෙක්? අද ඉතින් බලන්න කත්නෝරුව කිව්වම මේ කවුරු හරි විමදවත්ත මහත්තයා එතුමා මුළු කොළඹක් මුළු රටක් බලනවනේ. මං කියන්නේ මේ එකක්වත් අහම්බ නෙමෙයි. මේ පින්නතුන් මේ බණ අහන්න ඇවිල්ලා ඉන්නේ. මගේ තුන් හිතකවත් තිබ්බයි අඹ දණ්ඩේගමට බණක් කියන්න යන්න. ඇයි? පින්නතුනි අර මට ඉතින් අර දින ගැටලුව නැති නිසා මම කරන්නේ ඔය 7-8ක් එකට එක්කහු කරන එක. දැන් අද මුතියංගනේ දේශනාවත් එහෙමයි. මං හිතන්නේ ඔය ආයතන 9ක් විතර ඒ කියන්නේ ආරාධනා 9ක් එක්කහු කරලායි. බොහෝ පිරිසක්. ඒත් නැත්තම් මම බදුල 9 වතාවක් යන්න බෑ. මට දැන් මේ හින්දා බණ්ඩාර වලට තව දෙගමනක්වත් එන්න වෙනවා. වෙනතුනේ මේවා මේ අහම්බ නෙමෙයි. අපිට සංසාරේ කොහේ හරි බැඳීමක් තියෙනවා. මං විශ්වාස කරනවා අඹ දණ්ඩේගමටත් මගේ සංසාරේ සම්බන්ධයක් තියෙන්න ඇති කියලා. නැත්තම් මට මේ හවස් වරුවක වෙලාවක් වෙන් කරගන්නවා කියන එක. පොලිස්පතිතුමන් මට මාස 4-5ක් මේක කියනවනේ. ගමට දිනයක් ගන්න ඕන කියලා. මේ අහන්න බණ අහන්න එක්කව වෙච්ච එක පන්සලට ආපු එක මම අර කිව්වේ පන්සිල් රකින්න කියලා. මේ සසර ගනුදෙනුවක ප්‍රතිඵලයක්. මොකක්ද ගනුදෙනුව? මේ පින්නතුන් කියලා ඇති ඕන තරම් ඔය ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ සංසාරේ ඕන තරම් කියලා ඇති. ඒකමයි පින්නතුන් ඔය පස්සෙන් එන්නේ. පන්සල් යන්න ඕන කියලා හිතිච්ච වෙලාවේ තන ඉඳන් මේ පින්නතුන්ගේ මනසේ දුවන්නේ මොකක්ද? බණහඬ යන්න ඕනේ පන්සල් යන්න ඕනේ කියන හැඟීම. මේ සංසාරේ ඕන තරම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපේ අම්මලා තාත්තලා ඕන තරම් කියලා ඇති. ඒකමයි පින්නතුනේ ඔය හුරුව ඒක වෙන කිසි දෙයක් නෙමෙයි. ඔය බැවිම ඒක දැන් අපිට තියෙනවා අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සාධාරණයක් කරන්න ඔය හුරුවක් තියෙන වෙලාවේ අපි දැන් ටික ටික පුරුදු වෙන්න ඕන මේ අකුසල සිතුවිලි ටික කොහොමද යටපත් කරගන්නේ කියලා බලන්න. ගම්වල ජීවත් වෙනකොට මොනවාද පින්නතුනි අපිට ඇති වෙන හට ගන්න අකුසල් සිතුවිලි?
දැන් අර චක්කුපාල හාමුදුරුවන්ට වෙච්ච දේ දන්නවනේ. චක්කුපාල හාමුදුරුවෝ රහත් වෙනකොටම අන්ධ වුණානේ. අපි බොහෝම සත්භාවයෙන් යමක් කරනවා. හරි උවමනාවෙන් යමක් කරනවා. චක්කුපාල තරුණයත් එක ආත්මික පින්නතුනේ දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක්නේ. එක ආත්මික දක්ෂ අක්ෂි වෛද්‍යවරේ. ඔය කාන්තාවක් එනවනේ බෙහෙත් ගන්න. මං කියන්නේ අපි මේ දැන් මේ බණ පිංකම් කරනකොට වුණත් හිතමනාපකම් වචන හෝමාරු ඇති වෙනවා. බණ පිංකම් කරනකොට වුණත් නොහොඳ නෝක්කාඩුකම් ඇති වෙනවා. බණ පිංකම් කරනකොට වුණත් මෙහෙනම් එහෙම කියන්න නැතුව ඇති. ඔය සමහරු කියනවා එවුන් කරලා බලයිනේ කියලා. ඕන තරම්. ඔය නේ පන්සල් වල ඉතින් දායක සභාවල එහෙම අපි දන්නවනේ. සමහර සභාපතිලා ඉන්නවා දිසාපති වාගේ. පේනව නේද මරණාධාර සමිතිය සභාපති කියම තියෙන ගෙම්පර් මෙහෙම නැතුව ඇති මං කියන්නේ ඔය. බොහෝ පැතිවල එහෙමයි. පඩි හම්බෙනවා කියලා හිතන්නේ. ඔය බොහෝ සමාජ සේවා කරනවා. කටයුතු කරනවා. අර කරන දේ ගැන සතුටු වෙන්න තරම් මදි. චක්කුපාල තරුණයත් ඇස්සන්න කාන්තාවකට බෙහෙත් කරලා ඇස් දෙක සනීප කරනවනේ. ඇස් දෙක සනීප කරාට පස්සේ කාන්තාව අර පොරොන්දු වෙච්ච මුදල දෙන්නේ නැහැ. පොරොන්දු වෙච්ච ගාණ දෙන්නේ නැහැ. අහනවා ඇස් පේනවද කියලා. එතකොට කාන්තාව කියනවා නෑ පේන්නේ නැහැ කියලා බොරුවක් කරා. දෙන්නම් කියලා චක්කුපාල තරුණයා තව අන්තිම බෙහෙත් එක කියලා දුන්න ඇස් දෙක සදාටම පේන්නේ නැති වෙන්න. අපි ජීවිතේ හරි හොඳ දෙයක් කරලා උදාහරණයක් විදිහට අවුරුදු ගාණක් පන්සලත් එක්ක ඉඳලා අපේ මොක්කට හරි හාඳුරු ආවේ නැත්තම් එහෙම අර අවුරුදු ගාණක් ආපු කීපුවත් හරි අර හාඳුරු ආපු නැති එකත් හරි ඊට පස්සේ පන්සලත් එක්ක වෛර පිරිමහනවා. ඊට පස්සේ මේ පන්සලේ වෙනව ඌව ගානේ කියා යනවා. පුරුදු වෙන්න. අපි බොහෝ දුරට බොහෝ යහපත් දේවල් කරනවා. අර මට්ට කුණ්ඩලීටත් උනේ ඕකනේ. අපේ අම්මලා තාත්තලා තරම් දෙන කවුරුවත් නැහැනේ. ඔය ඇත්ත තරම් දන් දෙන්නේ කවුද? ඔය ඇත්ත තරම් පින්කම් කරන්නේ කවුද? දැන් මේ පැත්තේ අපේ අම්මලා තාත්තලා මේ වෙනකොට මේ පන්සලට බත් මුට්ටි කීයක් විතර තම්බලා තියෙනවද? දාන ගේන්න කියලා. මේ චෛත්‍යයට මේ බෝධීන් වහන්සේට මල් වට්ටි දහත් වට්ටි කීයක් තියලා ඇද්ද? මං කියන්නේ අපි අර හරියට පින්කම් කරනවා. මේ සිල් ගන්නවද පන්සලේ නැහැ? මේ සිල් ගන්නවද නේද? සමහරට මෙහෙම නැති වෙන්න පුළුවන් ඈ. මං කියන්නේ බොහෝ පින්කම් කරනවා බොහෝ කටයුතු කරනවා. අර අදින්න පුබ්බක වාගේ. අදින්න පුබ්බකටත් හොඳට සල්ලි තිබ්බනේ ඉස්මයන්ට තිබ්බනේ. කණ්ඩ පින තිබ්බද? මේ ගම්වල නැද්ද සමහර අම්මලා තාත්තලා? කොච්චර තිබ්බත් නැති බණේමනේ කියන්නේ. අශ්‍රම දානකට උදැල්ලක් කිල්ල ගන්න බෑනේ. දෙනවා කංකෙටියක් වා එකක් පිළිගන්න තියෙන. අරක ඇතුලේ තියලා තියෙන දෙන්නේ නැහැ. මතක් නැති අපේ ගමේ හවලා වායි කියලා. ඕන තරම් තියෙනවා. දානකට තැඹිලිත්තක් කපා ගන්න කියපුවාම පුරුදු වෙන්න.
තිබ්බ පලියටම භුක්ති විඳින්න බෑ. ඔය සමහරු කන්නේවත් නැහැ. මම ඔය පිරිවෙන් යනකොට එහෙම දැකලා තියෙනවා. මේ යමක්කමක් තියෙන උදවිය. බිත්තර ගෙඩි 2යි අරයි යන්නේ. මම දන්නවා ඒක ඇතුළේ 4ක් ඉන්නවා කියලා. අපූර්වට කියනවා එක දෙකට කපලා කනවලු. එහෙම තිබ්බ පළියට කන්න බෑ. මේ සල්ලි තිබිලා සීනි 100යිනේ අරයි යන්නේ. තිබ්බ පළියට භුක්ති විඳින්න බෑ. ඔය සංසාරේ දීලා තියෙන හින්දා හම්බෙනවා. දැන් ඔය මට දොස් කියන්න බෑ මේවා කිව්වා කියලා මං ඉතින් මේ දන්න එකනේ කියන්නේ. සමහර ඉඩම් තියෙනවනේ. නැත්නම් මේ පැතිවල මම මුස්පෙන්තු ගත ඉඩම්. පුවක් ලෙල්ලක්වත් හැදෙන්නේ නැහැ හරියන්නේ නැහැ. ඒ ඉඩම වෙන කෙනෙක් කුලියට ගත්තාම දැන් ඔය සමහර කුඹුරු හැම තියෙනවනේ. මේ හොඳ වතුර පාරේ තියෙන්නේ. කොච්චර ඉස්සත් හරියන්නේ ඒකම කුලියට අඳේර දීපුවා වෙන කෙනෙක් කරනකොට ලස්සනට පොදෙනවා. අහලා තියෙනද අත්ගුණේ කියලා එකක් අපේ ගංගේවල් වල. පින්නතුනි මේ සංසාරේ අර එහෙම තියෙන පළියට භුක්ති විඳින්න බෑ. ඒකට හොඳ පිනක් තියෙන්න ඕනේ. තියෙන පළියට සතුටින් ඉන්න හොඳ පිනක් තියෙන්න ඕනේ. එනිසා අපේ පින්වත් අම්මලාට තාත්තලාට මම මේ යෝජනා කරන්නේ අර අදින්න පුබ්බකට ලැබුණේ දීලා තිබ්බ හින්දා. අදින්න පුබ්බක දුන්නෙත් නෑ. ඔය බිරිඳට කියනවා එක ආත්මයක හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතේ වැඩියට පස්සේ ඔය මම දැකලා තියෙනවා පින්නතුනි සමහර ඔය මේ පැතිවල පොලට යනවද නැහැ? සමහරු පොලට යන්නේ හවසනේ. ඇයි අර ගොඩවල් අරගෙන එනවා තේරෙම. අනේ පටු ගෙඩිය 25 පොලකින් විතර කපනවා. ඇයි පණු අරින්න හවස ලාභයිලු. එහෙම තිබ්බට බෑ. කණ්ඩ පින තියෙන්න ඕන. මේ හොඳට තියෙනවා. අර සෞත් වෙච්ච සේරම පටවගෙන එනවා. ඔය මේ ගිහිල්ලා අර දුම්කල මිටි බැඳපු නැටි අරගෙන එනවනේ. අදින්න පුබ්බක වගේ වෙන්න එපා. අදින්න පුබ්බකටත් ඕකමයි තිබ්බේ. අපූර්වට තියෙනවා දෙමව්පියෝ දරුවන්ට කියනවා. මම ඒ කියන විදිහටම කියනවා තොපිට උගන්වන්න කොහෙද තියෙන සල්ලිද කියලා අහනවනේ. ඔය සමහර දරුවෝ කියනවා හාමුදුරනේ පන්ති කාඩ් එකේ සල්ලි ඉල්ල ගන්න. පුදුම දුකක්ලු. පුදුම විදියට අවලාද නගනවලු. කවුද අවලාද නගන්නේ? දෙමව්පියෝ. එහෙන්දා ඔය නැතිකමයි තිබිලා භුක්ති විඳින්න බැරිකමයි කියලා කියන්නේ දෙක. අදින්න පුබ්බක එක ආත්මක බිරිඳට කියනවා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියට පස්සේ මොනා හරි හදලා දෙන්නලු. මොනා හරි හදලා දෙන්න කියනවා. ඒ මොනා හරි හදලා දෙන්න කියපු කමට තමයි හම්බුනේ. ඒ කියලා අදින්න පුබ්බක වෙලට යනවා. ගිහින් ඉන්නකොට බිරිඳ හොඳටම උයලා දෙනවා. එනවා පේනවා හාමුදුරුවෝ පිණ්ඩපාතේ අරගෙන. අදින්න පුබ්බකට හිතුණා මොනවාද දීලා තියෙන්නේ කියලා බලන්න ඕන කියලා. අදින්න පුබ්බක දුවගෙන ගිහිල්ලා හාමුදුරුවන්ගේ පාත්‍රය ඇදලා අරගෙන අරලා බැලුවා. බලනකොට හිතුවට වඩා දීලා හරියට කේන්ති ගියා. අදින්න පුබ්බක මොකද කරේ? ගිහිල්ලා බිරිඳට හොඳටම දොස් කිව්වා. පේනව නේද පින්නතුනේ දීලා හිත හදාගන්න බැරි වුණාම වෙන දේ. දුන්නට හිත හදාගන්න බැරි වුණා.
සංසාරේ දෙන්න කියපු හින්දා ලැබුණා. අදින්න පුබ්බගේ පුතා මට්ට කුණ්ඩලිත් මැරුණා. දැන් ධනේ දීපල කාටවත් නෑ රාජසන්තකයි. මැරිලත් දවස් 7ක් යනකොටත් පින්නතුනේ අදින්න පුබ්බගේ ධනය කරත්ත වලින් මාලිගාවට අදිනවා. කරත්ත වලින් මාලිගාවට අදිනවා. රජුරු අදින්න පුබ්බගේ ධනය අදිනවා බලලා කියනවා අනේ අදින්න පුබ්බක කාලවත් මැරුණා නම් සේරම අවසානයේ මැරලා යනවා ගොඩ ගහගෙන ඉඳලා. ජීවිතේ අවස්ථාවක් එනවා පින්නතුනි අපිට. ඕක හැමදාම එන්නේ නැහැ. බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ. මම බොහොම පුංචි උදාහරණයක් කියන්නම්. කොයි වෙලේ හරි chance එකක් එයි. දැන් ඔය ගෙවල් වල තියෙනව නේද අර කුරුළු ලෑලි තියෙනවනේ නේ. ඔය සත්තුන්ට කැම දාන්න හරිනේ. මං කියන්නේ අපේ පුංචි කාලේ ඉඳන් පුරුදු වෙන්න අර මේ ගම් වල තිබ්බ නේද අර ඉස්සර මොනවද ඒකට කියන්නේ මිටිහාල් මුට්ටිනේ. හාල් හුණ්ඩුවක් පොලන්න කුල්ලට දැම්මොත් මිටක් කොහාටද? දැන් තියෙනවද මේ ගම් වල නේ? හාල් හුණ්ඩුවක් පොලන්න කුල්ලට දැම්මොත් මිටක් මුට්ටියට. ඒකයි අපි කනවද? ඒක දුගියට මගියට යාචකයට ඉල්ල ගන්න එන මිනිස්සුන්ට. අපි පින්නතුනේ කාපු බත් මුට්ටියක් ගන්න දන් දීපු જાතිය. ඔව් ඉතින් දැන් නෑනේ කරන්න දෙයක් නෑ. පුළුවන් නම් ඉතින් හදාගන්න. කණ්ඩ බත් එක අතර ගත්තට පස්සේ අපිට තියෙන්න ඕනේ අර මං කියන්නේ කුරුළු ලෑල්ලක් හරි තියෙන්න ඕනේ ඇඟිලි තුඩු වලින් චුට්ටක් අරගෙන ගිහිල්ලා දාන්න. ඇවිල්ලා කුරුල්ලෝ කනකොට අපිට හරි සතුටුයි. ජීවිතේ හැමදාම ওই chance එක එන්නේ නැහැ. මම මේ බොහොම පුංචි දෙයක් කියන්නේ. දැන් ඔය ගෙදර ඉන්න සත්තුන්ට වතුර දෙන්නේ කිරිහට්ටියකටද? මොකක් හරි තැලිච්ච පොඩි වෙච්ච ඇලුමිනියම් භාජනයකට හරි කිරිහට්ටියකට හරි. ඕකට වතුර ටිකක් හරි දාන්න. මං කියන්නේ ඒකත් අවස්ථාවක් පින්නතුනේ. ඒකත් chance එකක්. මේකක්වත් අපහැදීමෙන් කරන්න එපා. දානමය කුසලමය සිතුවිල්ලෙන් කරන්න. ඔයත්තන්ට අවස්ථාවක් එයි හාමුදුරු කෙනෙකුට ගිලම්පස ටිකක් හරි පිළිගන්නන්න. අවස්ථාවක් එයි බුද්ධ පූජාව හිතන්න එපා ඕක හැමදාම තියෙනවා කියලා. මිනිස්සෙකුට බත් එකක් හරි දෙන්න. මේ සංසාරේ අපිට කාලය හම්බෙන්නේ වෙලාව හම්බෙන්නේ කල්ප ගානකින් පින්නතුනේ. ඒක හරි දුර්ලභයි. ඔය සුක පොඩි හාමුදුරුවෝ අහලා තියෙනවද? සුක පොඩි හාමුදුරුවෝ ලැබීම් අතරින් මහා විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි. ඒකාත්මික මේ සුක තරුණයා මං කියන්නේ මුළු සංසාරෙටම බලපානවා මේ ආත්මේ කරන දේවල්. සුක තරුණයා එක රජ කෙනෙක් ඉන්නවා. මේ රජුරු අවුරුද්දකට සැරයක් පින්නතුනි කෑම වේලක් කනවා. ඒ කෑම වේලේ අර දරණුව ලක්ෂ එකහමාරයි අර කහවණු ලක්ෂ එකහමාර වටිනා ඒ භාජන ඉඳන් හරි මිලයි. මේක බලන්න ලොකු සෙනගක් එනවා. සුක තරුණයා දවසක් ගිහිල්ලා රජුරුවන්ගෙන් ඉල්ලනවා මටත් ඕකෙන් බත් වේලක් දෙන්න කියලා. රජුරුව ගත් කඩටම දෙන්න බෑ කියනවා. රජුරුව කියනවා අවුරුදු 16ක් උඹ මට බැල මෙහෙවරකම් කරොත් බත් වේලක් දෙන්නම් කියලා. පින්නතුනේ අර විදිහට අරකින් කෑම ටිකක් කන්න තිබ්බ උමනාව කොච්චරද කියනවනම් අවුරුදු 16ක් බැල මෙහෙවරකම් කරනවා. අවුරුදු 16ක්
16 වෙනි අවුරුද්ද ගියාට පස්සේ රජුරු කහවණු ලක්ෂ දෙක වියදම් කරලා අට්ටාල ගහලා කෑම් වේල හදනවා. දැන් පින්නතුනි අරක බලන්න පුදුම සෙනග. කෑම් වේල. ඒ සේවකයනේ කන්නේ. කණ්ඩ පතට අත තියනකොටම පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. අපේ අම්මලා තාත්තලා වගේ හිටියනම් මොකද්ද කරන්නේ? ඔය දැන් උනත් බලන්නකො ඉඩමක් කඩමක් බෙදා ගන්න ගියපුවාමනේ මම අවුරුදු 10ක් තිස්සේ වැඩ කරපු එක අවුරුදු 15ක් තිස්සේ වැඩ කරපු එක එදා ඉඳන් වැඩ කරපු එක ටිකක් ඔට්ටු වෙනවනේ. දෙපාරක් හිතුවේ නෑ පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා විතරයි. පතට අත තියනකොටමයි වැඩි. නැගිටලා මුළු ආසනේ පිටින්ම පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. මොකද සංසාරේ දන්නවා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒ වගේ අවස්ථාවක් හම්බෙන්නේ හරි කලාතුරකින් කියලා. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට. මේ කියන්නේ තාත්තලාට. තාත්තා කෙනෙක් විදියට සංසාරේ ඉඳ හම්බෙන්නේ කලාතුරකින්. පැහැදිලිද ඇත්තන්ට? අම්මා කෙනෙක් විදියට සංසාරේ ඉඳ හම්බෙන්නේ කලාතුරකින්. දරුවෝ හදන්න වෙන්නේ සංසාරේ කලාතුරකින්. මිනිස් වෙලා උපදින සේරටම ওই වාග්යවන්ත අවස්ථාව උදා වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් හැටියට ඔය භූමිකාව හොඳට කටයුතු කරන්න. බුදුවරු ඇත්තෝ තියලා තියෙන්නේ බුද්ධෝවිය පිතා. පියවරු බුදුන්ට සමානයි. බුද්ධෝවිය මාතා අම්මලා බුදුවරුන්ට සමානයි. එනිසා ඔය පදවිය කවදාවත් අවතක්සේරු කරන්න එපා, හැල්ලු කරන්න එපා. මොන පදවියද? මව් පදවියයි පිය පදවියයි. මොකක්ද ඔය මව් පදවියේ පිය පදවියේ තියෙන විශිෂ්ටත්වය, විශේෂත්වය? අපිට මේ ලෝකේ අම්මලාට තාත්තලාට හරි වැදගත් පින්නතුනේ. අපිට අපේ අම්මා තාත්තා වෙනුවෙන් කරන්න බැරි දේවල්, කිසි කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දේවල් කරන්න පුළුවන් වෙන එකම හැඟීම ඇති වෙන්නේ අපේ දරුවෝ කෙරෙහි විතරයි. ඔය මගේ පුතාට මගේ දුවට හෙට වකුගඩුවක් ඕනේ, ඒකට මගේ එක ගැලපෙනවා කියලා දැනගත්තොත් ආයෙ දෙපාරක් හිතනවද? දරුවෝ වෙනුවෙන් දෙමව්පියොන්ට විකුණන්න බැරි එකක් තියෙනවද? මේ ගම්වල ඉන්නව නේද අදට පින්පටියෙක් අහු කරලා දරුවන්ට කඹරන අම්මලා තාත්තලා ඕනතරම්. දරුවෝ ලැජ්ජ වෙන්න ඕනේ අම්මගේ තාත්තගේ දේවල් තාමත් කනවනම්. අම්මා තාත්තා වෙනුවෙන් කරන්න බැරි දේවල් දරුවෝ වෙනුවෙන් කරන්න පුළුවන්. මං කියන්නේ එච්චරටම හැඟීමක් ඇති වෙන්නේ දරුවෝ කෙරෙහි විතරයි. ඒ හැඟීම ප්‍රාණ සමය පෙන්නතුනේ. ඒ හැඟීම හරි පිරිසුදුයි වගේම උත්තරීතරයි. මං කියන්නේ ඉතින් ඔය වාග්ය උදා වෙන්නේ සංසාරේ කලාතුරකින්. ඔය අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්. ඒ ලැබුණු අවස්ථාව අර බෝධිසත්වයෝ වගේ ගෙවන්න. ඒ ලැබුණු අවස්ථාව හරි සීල සම්පන්නව ගෙවන්න. අර ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්න ඕන පින්නතුනි, මිනා පුඤ්ඤ කම්මේනනේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. නිවන් දකින්නකම් අපේ කල්යාණ මිත්‍රයෝ වගේ ඉන්න ඕන කවුද කියන එක.
අපිට කොහොමද අපේ දරුවෝ ගැන හැඟීමක් තියෙන්නේ? මුළු සංසාරේ මේ වගේ හැඟීමක් අපේ දරුවන්ට දෙමව්පියෝ ගැන තියෙන්න ඕන. මං අර කොහරි කියලා තියෙනවා පින්නතුනේ. එක රෝහලකට ගියාට පස්සේ මම දැක්කේ අවුරුදු 24ක් 25ක් විතර ඇති කොල්ලට. ඒ අම්මා ගියා අර පොඩි එකා ළඟ ඉන්නකොට කවුරු හරි ආපුවාමනේ ගිහිල්ලා රෙදි කෑලි ටික එහෙම හොදගන්න. මේ කොල්ලා පොඩි එකා නලව ඉන්නවා. දෙපාරක් විතර මං දැක්ක පොඩි එකාගේ නහය පිය දානවා. ඊට පස්සේ මම බැලුවා අර තරුණයා චූටි එකාගේ නහයට කට තියලා අදිනවා. මොකද කරන්නේ? අර හිර වෙලා තියෙන හොටු ගන්නවා. සෙම. එහෙමනේ පොඩි උන්ගේ ගන්නනේ. පොඩි කාට කියනවා නහය මිලි කරලා පිඹපුවන් කියලා. මේක කරන්නේ අම්මයි තාත්තයි විතරනේ. අපිට ඕක වෙන කාගේවත් කෙරියද? අපේ දරුවන්ගේ හැම එකක් වුණොත් අපි මං කියන අනේ හැංගීම ඒක ඇති වෙන්නේ මතක තියාගන්න ඕන දරුවන්ට විතරයි. පේනවද දෙමව්පියන්ගේ තියෙන බැඳීම? ඔය හැංගීම හැබැයි දරුවන්ට දෙමව්පියෝ කෙරෙහි ඇති වෙන්නේ නැහැ. ඒක කියන්න බෑ. දරුවන්ට කවදාවත් ඒ හැඟීම දෙමව්පියෝ කෙරෙහි ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැඟීම මුළු සංසාරෙම තියෙන්න ඕන. ඒ හැඟීම දෙමව්පියෝ කෙරෙහි තියෙන්නත් ඕන, දෙමව්පියොන්ගෙන් දරුවෝ කෙරෙහි තියෙන්නත් ඕන. මං ආශිර්වාද කරනවා, මම ප්‍රාර්ථනා කරනවා මේ පින්නත් අම්මලා තාත්තලා සියලු දෙනාටම මේ ගම්මානවල ගොවි තැන්පත් කරගෙන මේ එදිනදා කටයුතු කරගෙන ජීවත් වෙන සියලු දෙනාගේ හිත්වලට කවදාවත් ඔය වෛරී සාගත සිතුවිල්ලක් නම් එන්න නරකයි. අර මේ පැතිවල ඔය ඊර්ෂ්‍යාකාර මිනිස්සු ඉන්නවද නැහැ? මෙහෙ නැතුව තියෝවා. ඔය එහෙම තියෙනවා නම් ඉතින් ටික ටික ඇති වෙනවා නම් ඒවත් අයින් කරලා දාන්න. මහා ලොකු ඊර්ෂ්‍යාකාරකම් කියලා නෑ. මේ ඩිංග බැරි වුණා 109 ගහනවද නෑ? ඔය සමහරව ඉන්නවනේ ගම් වල නිකන් අර පොලිසියටත් නදයා. මේක තේක කොපුඩක්වත් කපන්න බෑනේ. ඔය කඳුරක තියෙන වැලි ටිකක්වත් ඇද්ද හැකිද? මේ වැහලා ගලලා වෙල් යට වෙලා වැලි පිරීලා මේක ඇද ගන්න බෑනේ. 109 මෙහෙනම් එහෙම නැති වෙද ඔබ? අම්මලාගේ තාත්තලාගේ මුණු දැක්කම හිතෙන්නේ මෙහෙ තරම් වෙන කොහෙවත් නැහැ කියලා ඒව. ඔය මුදිතාව කියන එක තියෙන්න ඕන. මුදිතාව කියන එක. දැන් මේ පැතිවල ගෙවල් හදන්න වැලි ගේන්නේ පාන්දරද මහ දවාලේද? ඇයි ඒ පාන්දර ගේන්නේ? ගම්වල මිනිස්සු හරි කැමති ගෙවල් හදනවට ඒකයි. ඔය වැලි එකක් ගෙනලා රජ වෙන්නද මේක? උන් ඔය වගේ ටිකක් අර කුඩු කේඩුකම් තියෙනවා. ඕවා ටික ටික අරගන්න ඕනේ. ඔය මේ හම්බෙනව නේද සමෘද්ධි ආස්වාස මෙහෙම. මරනවා කවදා හරි ඕක හින්දා බලන්නකො. ඕක අර වටවලටනේ අහුවෙන්නේ. පළවෙනි වටේට 15 10 දෙවෙනි එකට 10 10 තුන්වෙනි එකට 5000ද කොහෙද? ගිය පාර පළවෙනි වටේට අහුවෙලා මේ පාර අහුුන්නේ නැත්තම් ෆිනෑන්ස් එකක් දාලා ත්‍රිවිල් එකක්වත් ගේන්න බෑනේ.
ඉතින් කියනවා මේ අරුන්ට තියෙනවා මේ උන්ට තියෙනවා කියලා. අපේ ගෙදරින් දෙන්නේ නැහැ නේ. ඒකේ හින්දා සද්ද නැතුව ඉන්න. ඔය මට එක අම්මා කෙනෙක් කියනවා. එක දරුවෙක් විදේශගත වුණා. අයිද අපේ ගම් වලින් තානාපති සේවයට යනවද ගෘහ සේවයට මිසක්. ගිහින් දාලා එනකොට සමෘද්ධි නියාමකට පණිවිඩය දීලා. මොකද්ද කියලා දෙන්නේ? දුව රට ගියා දැන් සමෘද්ධි අරුන්ට දෙන්න එපා කිව්වලු. පුපුරනවා. එහෙන්ද ටිකක් පුරුදු වෙන්න අර අනුන්ට ලැබෙනකොට දරා ගන්න. ඔය සමහර මේ පැතිවල එහෙම නැතුව තියා. සමහර ගෙවල් දොරවල් තියෙනවා. ඔය ළමෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. ඔය සමහර අම්මලා අනිත් දරුවන්ගේ ප්‍රතිඵල කියන්නේ හරි සතුටේ. එහෙම වෙන්න එපා. ගංගෙවල් වල දුකට කරදරයකට පත් වුනහම එක්කහුව වෙන්නේ යම්සේද? මේ ගම්මානවල තියෙන හොඳ එක. ඔය මොන විදිහ ආරුළු බෝරුළු තිබ්බත් කාට හරි මොකක් හරි වුණොත් මොකද වෙන්නේ? සේරම එක්කහුව වෙනවනේ. හදිස්සියේ මලකයක් වුණොත් එහෙම එලි වෙනකොට හත් ගහලා සුද්ධ කරන්නේ නැද්ද? අර ගෙදර මිනිස්සුන්ට අඬන්න විතරනේ තියෙන්නේ කිසි වැඩක් නැහැ නේ ආයේ. සේරම කවුද කරන්නේ? සමිතිය තියෙනකන් හොඳයි. බැලිය හැකි මනුස්සකම් සමිතිය තිබ්බේ නැත්තම්. එඳා මේ ගම්වල අපේ සත්පුරුෂකම් ඉතුරු වෙලා තියෙනවා. පන්සලේ පින්කමට පොදු කටයුත්තට පාර සුද්ධ කරන එකට තරුණ දරුව පුතාලා එක්කහුව වෙන්න ඕනේ. මේ වගේ පින්කම් මේවා මේ තනියෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. නේ මම දැක්කර පාරවල් ඉඳන් සුද්ධ කරලා තියෙනවා. ඔවට හැම කෙනෙක්ම එක්කහුව වෙන්න ඇති. හැම කෙනෙක්ම සහයෝගය දෙන්න ඇති. මේ විදිහටම සේරම එක්කහුව වෙන්න. මග මානවක ජාතකයේ මග කුමාරයා මුළු ගමම සීල සම්පන්න වුණා. සමිති සමාගම් වලින් හරික් ගස්ස ගන්න ඕනේ. ඔය කවුරු හරි අපේ ගමේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මං ගොඩාක් මරණාධාර සමිති වලට මේ යෝජනාව කරනවා. වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් රෝහලේ හිටපුවාම නේ පුළුවන් නම් මේ ධම්මදාරි බෞද්ධ සංගමයටත් මම මේ යෝජනාව කරනවා. කොහොමත් ඔය මරණාධාර සමිතිත් එක්ක මේක ටිකක් කරන්න අමාරුයි ඒකනේ. අද පෑහෙනවා මදි. නෑ එහෙම නැතුව ඉතින් ඒ හින්දා පුළුවන් වෙයි. කවුරු හරි ගමේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් රෝහල් ගත වෙලා ඉන්නකොට බැරිද ඔය වරු භාගේවත් ළඟ ඉන්න දා ගන්න බැරිද? පුළුවන් නම් යෝජනා කරලා බලන්න. අය මේ මාස ගණන් ඉපිරිතාල ඉන්නේ නැහැ දවස් 15ක් ඉඳී උපරිම. ඉතින් ඔය දවසට 4 දිනා ගන්න දැම්ම පැය 3ක් විතර නිින්ද තියෙන්නේ ගිහිල්ලා. ඕක තේරෙන්නේ අපිට මොකක් හරි වුණාට පස්සේ. අර මරුණාම දන්නේ නැහනේ. මරුණාමත් කරන්න මං කියන්නේ අර මැරෙන්න කලින් ඊට වඩා කරන්න. එතකොට මේ ගම්වල මනුෂ්‍යත්වය කියන එක තහවුරු වෙනවා. අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුනන තරුණයෝ බිහි වෙනවා. ඒ ආදර්ශය පුළුවන් නම් ඔය වැඩිහිටියෝ තියෙන අතර ભેද බින්නකම් අසමගිකම් දුරල්ලා මුල් මේ තරුණ පරම්පරාවට තරුණ ප්‍රජාවට ආදර්ශය දෙන්න. ඔය සමිති සමාගම් වලින් එක පටන් ගන්න. මතකද අපේ ගම් වල මේ පැතිවල තිබ්බත් දන්නේ අර අත්තමට යනවා කියලා කියනෝනේ. උදව්වට යන. එක කුඹරකට 25ක් 30ක් ඉන්නවා. මේ පැතිවල එළවලු හැම හොරකම් කරනවද නැහැ කොටු වලින් කටනවද නැද්ද වැඩි?
නෑ මේ පැතිවල ඒවා නෑ. මෙහෙම මොකවත් නෑ. මේ පැතිවල ඊර්ෂ්‍යාකාරයෝ නෑ, හොරකම් කෙරෙලි නෑ, 119 ගෑලි නෑ, මොකවත් නෑ. ඔය ඉතින් බණහන්ඩත් ඇවිල්ලා ඇතිනේ. ඒවා අය කරන්න එපා. ඒවා යකුසල කර්ම. එහෙම හොරෙන් එළවලු කොට සුද්ධ කරුවාට පස්සේ ඔය ඒක කුණුයන් කියලා පොල් ගහන්නත් එපා හොඳේ. කියනවනේ ඇඹරියන් කුණුයන් මිරිකියන් පොඩි වේයන් මේ කොරවයන් කියනවනේ ඔවුන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මං කියන්නේ අර පැත්තෙන් එහෙම කරනවා නම් මේ පැත්තෙන් එහෙම කරන්න එපා කියලා මම මේ කියන්නේ. අයත්තන්ගේ තියෙන අසත්පුරුෂකමට මේ වගේ බණ පිංකම් සංවිධානය කරගන්න එතකොට මේවා හරියනවා. මං ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා මේ අම්මලා තාත්තලා සියලු දෙනාටම තුරුන්ගේ ආශිර්වාදයෙන් ධෛර්යයෙන් ශක්තියෙන් චිරාත් කාලයක් මේ ගම්මානවල ආගමික ශාසනික ඔය සමාජීය කටයුතු කරගෙන බොහොම දැහැමිව ජීවත් වෙන්න. හිතේ හැටියට ජීවත් වෙන්න. තුන්වන්ගේ ආශිර්වාදයේ දලදා හාමුදුරුවන්ගේ රැකවරණය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මෙහෙම තිබ්බට පැයක් ගිහිල්ලා තියෙන්නේ. මම ප්‍රාර්ථනා කරනවා අපේ තරුණ දූ දරුවන්ගේ තරුණ දුවලගේ පුතාලගේ මෙහෙත් මේකත් කියන්න. මෙහෙත් ඇති කොල්ලෙක් දෙන්නේ ටවුමට ගිහිල්ලා එක එක වගේ න. සේරම නෑ. දැන් මතක් වෙනවද අපේ ගමේ අහවලා වයි කියලා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි. මන්නම් කියන්නේ ඔය මේ පැත්තේ ගුලි හැම විකුණනවද නැහැ. ඔය එහෙමවත් එපා. ගිහිල්ලා ගේනවා. මිනිහට ගහන්න ඕන වුණාම දෙන්නෙක් විතර අල්ල ගන්න. අල්ලගෙන උන්ට විකුණලා ඒ සල්ලි වල එහෙම තමයි මේ ගම් නැති වෙන්නේ. මේ ලස්සනට තියෙන ගම්මාන මං කියන්නේ මේ විදිහටම තියෙන්න ඕනේ. දැන් තඩි ගහන්න කියනවනේ මේ හැටේ ඉඳන් හොඳේ. මේවා මේ විදිහටම පරිස්සම් වෙන්න ඕනේ. මේ ගම්වල කිසි විස බීජයක් එන්න දෙන්න එපා. මං කියන්නේ එකදු විස මත්ද්‍රව්‍යයක්වත් මේවට කුඩු වෙයි බලාගෙන හරි දුකයි එහෙමුණු. මේ හරි ලස්සනට තියෙන ගම්මාන මේවා නැති වෙයි. විශ්වාසය නැති වෙයි. මේවට අයිස් වෙයි. ඔය තරුණයෝ නගරයට ගියපුවාම ඕන තරම් ඉන්නවා මත් පෙත්ත විකුණන්න බලාගෙන. පරිස්සමට අපේ දුවලා පුතාලා රැකෙන්න ඕනේ. පුතේ කවදාවත් ඔයාට අහු වෙන්න එපා. මේ ගම්වල තියෙන සුන්දරත්වය ඔයත්තන්ගේ තියෙන ආර්ථිකය නිරෝගීභාවය මේ ගම්මාන හරි වාසනාවන්තයි. අධ්‍යාපනයේ හිණි පෙත්තටම යන්න පුළුවන් විශිෂ්ටයෝ බිහි වෙයි. මං කියන අතර මැද්දෙන් අර වගේ පිළිකා කාරකෙක් අහු වුණාම නේ දුර ගමනක් යන්න තියෙන සමහර දරුවෝ හැලෙන්න පුළුවන්. මදවත්ත මහත්තයා ගම බබලනවා වගේම නේ කොහෙ ගියත් මදවත්ත කියලා නේ කියන්නේ. තුමගෙන් අහනකොට එතුමා හරි ආඩම්බරෙන් කියන්නේ නේ මං කොළඹ හිටියට බණ්ඩාර වෙලා කියලා. එතුමාගේ ගම ගැන. ඒ වාගේ තව මේ වගේම බිහි වෙනවා. ටිකක් හාමුදුරුවෝ නේද බිහි වෙනවා. එක්කව කරලා 10ක් විතර මාන කරමු. එතකොට මදවත් මේ පැත්තෙනුත් බබලෙන්න බෑ. මේ ගම්මාන වලින් හාමුදුරුවෝ බිහි වෙන්න ඉන්නවා. මං කියන්නේ පරිස්සම් කරගන්න. අර වගේ දේවල් ආවොත් ඒ වගේ අනාගතේ රටක ජාතියක ඉරණම තීරණය කරන චරිත මේ ගම්වල
ඉන්න පුළුවන්. එහෙම තරුණයෝ බිහි කරන එක ගම්වල අම්මගේ තාත්තගේ තරුණ පරම්පරාවේ ලොකු යුතුයකමක් බාල පරම්පරාව රැකගන්න එක. හරි ආදරෙන් ආශිර්වාදයෙන් මං හරි ඕනකමින් කියන්නේ අනේ මේ ගම්මානවලට එකදු මත්ද්‍රව්‍යකටවත් එන්න දෙන්න එපා. එකදු මත්ද්‍රව්‍යකටවත් එන්න දෙන්න එපා. හරි සතුටින් ජීවත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ සියලු දෙනාටම තුරුණන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ හාමුදුරුවෝ උන්වහන්සේලා පුදුම කැපවීමක් නේ තියෙන්නේ. මේ බණ පින්කම් කරන්න සමිති සමාගම් හදාගෙන පන්සල ගොඩනගාගෙන පන්සල දියුණු කරගෙන හාමුදුරුවොත් එක්ක ඉන්න 1000ක් අඩුපාඩු වැරදි සිද්ධ වෙන්න පුළුවන්. මේ හාමුදුරුවෝ කියලා ඉටිපන්ද හඳුන් කුරු කාලා ජීවත් වෙන කවදාවත් එරෙහි වෙන්න එපා. මේක රැකගන්න. මේක අර බුද්ධ ශාසනය ගැන කැක්කුමක් තියෙන්න ඕන. ඒක දැන් ඉන්න අම්මලාට තාත්තලාට තියෙනවා වගේ මං කියන්නේ ඊළඟ ඉන්න පරම්පරාවට හුරු කරන්න. හාමුදුරුවෝ මූලික වෙන්න ඕන. පොඩි හාමුදුරුවෝ පරිස්සම් කරගන්න ඕන. ඉතින් කියන්න සතුටුයි ආඩම්බරයි. මදවත්ත මහත්තයා පුදුම විදියට උත්සාහ කරනවන්නේ. අපිව රැකගන්න, පරිස්සම් කරගන්න, ශාසනය ගැන හිතන. එහෙනම් මං හිතනවා මේ ගම්වල හැම කෙනෙක්ම ඔබතුමාටත් ඒ ගමේ ආభాසය ඔය තියෙන්නේ කියලා. ගම්වල අම්මලා තාත්තලා සේරටම තියෙන්න ඕනේ. අපේ හාමුදුරුවෝ මගේ හාමුදුරුවෝ කියන හැඟීම. සමහරු ඉන්නවනේ දාන කියනකොට නිින්ද ගිහිල්ලා හිටියොත් පද හදනවනේ. එහෙම වෙන්න දෙන්න එපා. කවදාවත් දුස්පරුස් කියන්න එපා. උන්වහන්සේලාට පින් අයිති වෙන්න ඕනේ. අපේ හාමුදුරුවෝ හදපු අම්මට තාත්තට පින් අයිති වෙන්න ඕනේ. මේ පන්සල් ගොඩනගන්න එදා ඉඳන් අද වෙනකම් අප කැප වුණු සියලු දෙනාට පින් සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ධම්මදාරි බෞද්ධ සංගමය අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා මැදවත්ත මැතිතුමා එතුමා බොහෝ කාලයක් ඉඳන් කියන්නේ මම කියනකොට මේක බණ්ඩාරවෙල කෙමු කියලා එතුමා කියන්නේ නෑ මේක ගමේ කියන්න ඕන කියලා මගේ. මේ අවස්ථාව ගමට මගේ ගමේ මගේ මිනිස්සුන්ට මගේ අම්මට තාත්තට මගේ පවුලේ උදවියට මේ බණ පින්කම කරන්න ඕන කියලා. අම්මා හිටියනම් ගොඩක් සතුටු වෙන දවසක් අද. එතුමිය කොහේ හරි ඉඳගෙන බලාගෙන ඇති. එනිසා මේ ඔබතුමල්ලා මේ කරන කියන හැම එකකම හිමිකාරීත්වය අම්මට තියෙනවා. ඒක ගැන මම මේ කියන බණ පදයක් ගන්න පිං සිද්ධ වෙන්නේ කාටද? මගේ අම්මට මගේ තාත්තට. ඒ හින්දා දරුවෝ කරන යහපත් දේවල් වල ප්‍රතිඵල අම්මට තාත්තට දෙනවා. මෙදවත් මෙතිතුමන්ගේ සෙනෙහබර මෑණියන්ට පිං සිද්ධ වේවා. දුගතියේ ඉපදෑත් නම් මේ ඉන්නත් මිදේවා. සුගතියේ ඉපදෑත් නම් එහි සැප වඩා වර්ධනය වේවා. දිව්‍ය ලෝක සැප සම්පත් ලබන්න විමාන පැම්පකුණු පහළ වෙන්න සසර කෙලවර නිවන් දකින්න ඒ සෙනෙහබර මෑණියන්ට මේ පිං හේතු වේවා වාසනා වේවා සාදු කියලා පින් දෙමු. ඒ වගේම ධම්මදාරි බෞද්ධ සංගමේ සියලු දෙනාට දායක සභාවේ අපේ අම්මලාට තාත්තලාට ගම්වාසී අසල්වාසී අපේ තරුණ දරුවන්ට තරුණ මහත්තුරුන්ට තරුණ ප්‍රජාවට මෙතෙන්ට නාවත් කී දෙනෙක් අද මේකට උදව් කරපු ඒ සියලු දෙනාට පින් සිද්ධ වේවා. පැත්ත මතක තියාගන්න මේ සිද්ධ කරේ ජීවිත කාලේ අමතක නොවන පින්කම. ධම්මදාරි බෞද්ධ සංගමේ වැජබෙන්න ඕනේ. බණහඬ ආපු අම්මලා තාත්තලා සියලු දෙනාට පින් අයිති වේවා.
ඔය ඇත්තෝ යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳා මාධ්‍ය දිනෙන් දින දියුණු පමුණු වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හදු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පිං සිද්ධ වේවා. රට ජාතිය ආගම රැකපු රකින්න අභීත විරුවන්ට පිං අයිති වේවා. අපේ පොලිස් නිලධාරී මහත්තුරුන්ට නිලධාරීන්ට හරියට වෙහෙසෙනවා. පිං සිද්ධ වෙන්න ඕන. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා නේ හොඳට දාන්න ටික එහෙම දීලා තියාගෙන ඒ සියලුම දේවල් කිසි අඩුපාඩුවක් නැතුව ඉතින් බොහොම හොඳ හැඟීමෙන් මේ පොලිසිය සියලු දෙනාම එහෙමයි. මුළු ලංකාවෙම මේ ධර්ම ප්‍රචාරක කටයුත්තට නේ පුදුම විදිහට මම මේක පොලිස්පතිතුමාටත් කිව්වා. ඒ උනන්දුවක් තියෙනවා සහයෝගය දක්වනවා. ඒ තමයි අර ගමෙන් ගියපු ගම. අර දහම් පාසල් ගිහිල්ලා පන්සල් ගිහිල්ලා ඉගෙනගෙන හාමුදුරු ඇසුරු නිසුරු කරලා ඒ හොඳ පුරුද්දක් තියෙනවා. ඒ සියලු දෙනාටම පිං අයිති වේවා. සියලු දෙවියන්ට පිං සිද්ධ වේවා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. මම ප්‍රාර්ථනා කරනවා අපේ අම්මලා තාත්තලා සියලු දෙනාටම ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් ඔබ අප සෑම සියලු දෙනාටම පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම සදහම් දේශනාව සිදුකොට වදාළ අතිගෞරවාස්පද අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට පරිස්කාර පූජා කිරීමේ අවස්ථාව. ඒ වගේම සුපින්වතුනි අපේ ස්වාමින් වහන්සේ වඩිනකන් නැගිටින්න එපා කිසි කෙනෙක්. අපේ ස්වාමින් වහන්සේ වඩිනකන් ඔහොම ඉන්න. අෂ්ට පරිස්කාර පූජාවන් සිදු කිරීම ඒ දහම් පඬුරු පූජාවන් සිදු කිරීම සඳහා සභාපතිතුමන් සමග එවැගේමයි දායක පින්වතුන් වෙනුවෙන් ඒ සඳහා සම්බන්ධ වෙන අපේ ආදරණීය මැතිතුමන් ඊටාම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරමින් සාදුනාද පවත්වමින් ප්‍රධාන වේදිකාව සමගින් එකතු වෙන අවස්ථාව. අපේ චන්දන මහත්මයා ඇතුළු ඒ පෙන්වත් පිරිස කවුරුත් සාදුකාරයක් පවත්වමින් මේ මහා පින්කමට අපි සම්බන්ධ වෙමු. සාදු සාදු සාදු. ශ්‍රී ලාංකීය බොදු දනන්ගේ හදවත් දහම් සිසිලෙන් පිනවා වදාළ අපේ ගෞරවාස්පද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් තවස් පරිස්කාරයන් පූජා කිරීමේ අවස්ථාව මේ මහා දැවැන්ත කටයුත්ත වෙනුවෙන් සංවිධාන දායකත්වයේ ලබා දෙමින් කටයුතු කළා. බොහෝ දෙනා